ජෝ බොයිස් ඉතින් අර යන්න පොඩි ගමනක් හරිද? ඉතින් ඔයාලා thumbnail දැක්කනේ ඉතින් ඔයාලා දන්නවද කොහෙද යන්න හදන්නේ කියලා? ආයෙම කැමරා LK එකට ගන්න තමයි හදන්නේ. ඩ්‍රෝන් එකක් ගන්න. ඉතින් ගන්න ඩ්‍රෝන් එකේ විස්තර ඉතින් ඔයාලට බලාගෙන ඉන්නවා වීඩියෝ බලාගෙන ඉන්න. මේ වීඩියෝ එකේම අන්බොක්සින් එකක් තියෙනවා. අපි ෆ්ලයි කරන වීඩියෝක් වෙනම ගේමේ. හරි දැන් අපි කැම් එක අරන් යමු. ඉතින් කට්ටිය අපි යන ගමන් ඉන්නේ දැන් ඉන්නේ තැන්නේ කුඹුරේ. මේ පැත්තේ කට්ටිය නම් දන්නේ නැති. තව විනාඩි 15 වගේ අපිට යන්න පුළුවන් ලොකේෂන් එකට. වැරවුම් යන ගමන් ඉන්නේ. ඉතින් අපි සෙට්ටම ගිහිල්ලා දැන් මම මේක ගන්න සිකුරාදා තමයි ප්ලෑන් කරේ. හරි සිකුරාදා ස්ටොක් තිබ්බේ නැහැ කිව්වා. ඉතින් අඟහරුවා තමයි රීස්ටොක් කරනවා කිව්වේ. ඉතින් අඟහරුවාද මං රීස්ටොක් වුණා කියපු ගාම දුවගෙන ගියා ඩ්‍රෝන් එක ගන්න. කැන්ඩි බ්‍රාන්ච් එකේ ඉන්නේ camera.lk එක. ඉතින් මේ මම බෑග් එකත් එක්කම තමයි ගන්න. ඒතකොට අපිට අරන් යන්න පුළුවන් ලේසින් කොහේ හරි. මම නිකන් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් මේ ස්ටෝර් එකේ මේ ගෙදර ගිහින් ඉතින් අන්බොක්ස් කරමු. සෙට් වෙලා ඉන්න පට් එක්සයිට්. ඉතින් ෆස්ට් ටයිම් ඩ්‍රෝන් එක අන්බොක්ස් කරන්නේ. මගේ ඩ්‍රෝන් එක බලමු. යෝ බොයිස් ආවා හරිද පට්ට නොයිස් ඉල්ලෙන් ආවේ. එනකොට මේ දැන් තමයි වෙලාව අන්බොක්ස් කරන්න යන්නේ. හරි මචං අන්බොක්ස් කරමු හරිද? මෙන්න දෙන පැකේජ් එක. ඔයාලා දන්නේ නැති ඔස්ම එකක් ඉතින් ගියානේ බෑග් එක තියෙනවා. මේක තඩිවට තියෙන්නේ මේක බෑග් එක හරිද? මේකේ බෑග් එක වෙනම ගන්න ඕනි. මම බෑග් එකක් ගත්තේ ඉතින් මේක යනකොට මේ බොක්ස් එක අරන් යන්න බෑනේ. මෙන්න දිනවා අඩු. පාසි මේක නිකන් බෑග් එක විතරයි. මේක මෙහෙන් තියාගමු. හරි අපි එකටම අර හොඳ මේක අන්තිමට තියාගෙන බොක්ස් එක අන්බොක්ස් කරමු. මෙන්න වෙන බොක්ස් එක අපිට එක්ස්ට්‍රා ගන්න තියෙන්නේ. මේක නිකන් බොක්ස් එකකට දාන්න. මෙන්න තියෙනවා මේක සිප්ලොක් බෑග් එකක් තියෙන්නේ. මේක හැබැයි සිප් එක නෑ මෙහෙම තමයි මේක කරන්නේ. අඩෝ බෑග් එක බලහන් ක්වොලිටි. ඉන්දාමු පද්ද ස්ටාර් රියල් කියලා. මෙන්න වෙන බෑග් එක. බෑග් එක මොකුත් නැහැ. අපි යන් මේක පැත්තකින් තියාගෙන ඩ්‍රෝන් එක අන්බොක්ස් කරමු. අපිට පිහියක් අවශ්‍ය වෙයිද? නෑනේ. පිහියක් තිබ්බනම් හොඳයි හැබැයි. යෝ කට්ටිය ඉතින් ඔයාලා දැනටවත් දන්නවා මොකද්ද GTA රා කියන්නේ කියලා. ඉතින් අපේ අලුත්ම ක්ලෝතින් ස්ටෝර් එක ඔයාලා අපේ සෝෂල් මීඩියා ඉන්නවා නම් දන්නේ නැති මොකද්ද කරන්න කියලා. ඉතින් දන්නේ නැති කෙනෙක්ට මම කියන්නම්. ඉතින් GTA රා කියන්නේ කස්ටමයිස් ටී-ෂර්ට් හදලා දෙනවා ඔයාලට. සහ ටී-ෂර්ට් තමයි මේන්ම ફોකස් කරන්නේ. තව අපේ තව අයිටම් තියෙනවා. ඔයාලා YouTube channel එකක් තියෙනවා නම් ඊට පස්සේ නැත්නම් Facebook page එක. ඊට පස්සේ business එකක්. ඒකට මේ ටී-ෂර්ට් එකක් තිබ්බනම් මරු කියලා හිතනවා. එන්න අපි ගාවට දිනවා හොඳම solution එක. ඉතින් මම පොඩි sample එකක් පෙන්නන්න අද දවසේ හදපු ටික. හරිද? මේ වීඩියෝ එක කරන දවසේ හදපු ටී-ෂර්ට් ටික අයිඩියා එකක් ගන්න. ඉතින් මේ තියෙන කස්ටමර් කෙනෙක් අපෙන් එයාගේ ඩිසයින් එක දාලා ලින්ක් කරගත්ත ටී-ෂර්ට් එකක්. ඉතින් මෙහෙම පෙන්නන්න අමාරුයි. ඒකින්ද මම ෆොටෝ ටිකක් දාන්න. මෙන්න මේක තව එකක්. මේක නම් Free Fire vibe එකට හදපු එකක්. එයාගේ නම ගහලා ෆ්‍රන්ට් එකේ එයාගේ නම ගහලා ඉල්ලුවා. ඉතින් මේ වගේම ඩිසයින් එකක් තමයි. ඉතින් ඔයාලා කස්ටමයිස් ටී-ෂර්ට් එකක් ඕන නැත්නම් අපි ගාව තියෙන ලස්සන කලෙක්ෂන් එකෙන් ඔයාලා ටී-ෂර්ට් එකක් ගන්නත් පුළුවන්. මේ දෙන අපේ කලෙක්ෂන් එක. ඉතින් ඔයාලට මේ වගේ ටී-ෂර්ට් එකක් ගන්නත් පුළුවන්. ඉතින් සෙට් වෙන්නේ පැත්තට. හරි මචං. අඩෝ. මෙන්න තියෙනවා වාණ්ඩේ. වැටෙයිද දන්නේ නැහැ. මං හිතන්නේ මේක ඩ්‍රෝන් එක. මේක ඩ්‍රෝන් එක නෙවෙයිද? මේක ඩ්‍රෝන් එක නෙවෙයි කියංග ඩ්‍රෝන් එක විතරවා. මේ සයිස් එක අඩෝ පාම් සයිස් තියෙන වොයිස්. අල්ලේ සයිස් එකට තියෙන්නේ. මෙන්න තියෙනවා ඩ්‍රෝන් එක. මෙන්න තියෙනවා බාණ්ඩේ. අඩෝ පට්ට සුවඳයි ඈ. මේක තියෙනවා අර ලුණු පැකට් එක. අපි මේක මේක තියෙන මේක මොකුත් නැහැ හරිද? මේක නිකන් බොක්ස් එකේ තියෙන මෙන්න තියෙන ඩ්‍රෝන් එක. අර වීඩියෝ වලින් පේද්දි මම හිතුවේ එහෙනම් මීටර් ඩි සයිස් ඇති කියලා.
අර කොච්චර palm size කිව්වත් අර වීඩියෝ ලොකුවට පේනවනේ. මම හිතුවේ මේ මීටර් ඩීටර් ලොකුද කියලා. මෙතන gimbal cap එක තියෙනවා. ඒක මෙතනින් පොඩි press එකක් දාපුවම ගලවන්න පුළුවන්. ඒක කැඩෙන්නේ කියලා. මෙන්න මේක මේ මෙතන මේකේ voice තියෙන්නේ 2 axis gimbal එක. හරිද? 3 axis නෙමෙයි. දෙපැත්තකට විතරයි මේ වැඩ ගන්න. අර ඉස්සරහට පස්සට වෙන එක නෑ. ඉතින් මේ බටන් ටිකක් තියෙනවා. මේ ලොකු විස්තරයක් දෙන්න අපි මේක මෙතන තියාගමු. අර box එකේ මොනවද තියෙන්නේ කියලා බලමු boys. මේක මේ පැත්තේ නේ තියන්නේ. හරිනේ. මෙන්න දෙනවා box එක. මේක තමයි මං හිතුවේ මේක drone එක කියලා. හරිද? පට්ට බරයි මේක. මේකේ මං හිතන්නේ extend battery ටික එහෙම ඇති. බලමු. රිමෝට් එක තියෙනවා. අර weight එකක් තියෙනවා මාර ඈ. බරයි ටික. ඔව්. මේ ගලවගමු. මේ ASMR sound එකක් ගන්න පුළුවන්. මේක මෙතන තියාගමු. මෙන්න දිනවා ජෝ කට්ටිය GT Diamond Store එක මම ගේමින් තියන Diamond Store එක ලංකාවේ අඩුම වෙල සහ ෆාස්ට් top up කරන Diamond Store එක set වෙන දේ පැත්තට මෙන්න තියෙනවා Diamond price මේ වීඩියෝ එක කවදා බලනවද දන්නේ නැහැ අනිවාර්යෙන් මෙන්න මේ WhatsApp number එකට message එකක් දාලා Diamond top up කරගන්න ඔයාලට තව පොඩි trick එකක් තියෙනවා හරිද කවුරු සැලකිල්ලට ගන්න දෙයක් ඔයා අලුතෙන් account එකක් buy කරපු කෙනෙක් වෙන්න පුළුවන් account එක යාළුවෙක්ගෙන් ඉල්ලගත්ත කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් වාසිම දෙයක් තමයි level up pass එක වැඩි හිතන්නේ ඔයාලා දාන ගානට සමාන ගාන Diamond ගන්න පුළුවන් එකම විදිය තමයි level up pass එක ඉතින් level up pass එක දාලාද කියලා හොයාගන්න විදියක් නැත්නම් එන්න Diamond එකට ඇවිල්ලා ID එක දාලා අහන්න මේක level up එක දාලා තියෙන්නේ check කරගන්න. ඉතින් අපි එතකොට ආලා check කරලා දාලා තියෙන level ගාන තප්පරෙන් කියනවා. ඉතින් level up pass එක ඔයාලට අපේ Diamond Store එකෙන් දාගන්න පුළුවන්. ඉතින් අමුතු ගානක් ඔයාලත් එක්ක හදලා තියෙන විශ්වාසයෙන් Diamond එක ඔප් කරගන්න පුළුවන්. යා set වෙන්නේ පැත්තට. remote එක. remote එකේ battery එකක් තියෙනවා. මේ screws දෙකක් තියෙනවා මේ දෙක ගලවන්නේ කොහොමද? මේ දෙක මෙතෙන් හයි කරන්න පුළුවන්. මේකයි පැක් කරනකොට මේක ගලවන්න ඕනේ නේද නේ? පැකිලි. XY අක්ෂ දෙක දිනවා මේක පැත්තකින් තියාගමු මෙතන. ආයෙ මොනවද තියෙන බලමු. එක්ස්ට්‍රා මේ අර මේවා තියෙනවා. මොනවද කියන්නේ? තටු තියෙනවා. ඊට පස්සේ බැටරි පැක් එක්ක මෙතන මේකේ තියෙන පේපර් වර්ක්ස් ටිකයි අර ස්ටිකර්ස් ටිකයි මේක අර මේවා ටික ගලවන්න ඩ්‍රෝන් එකේ මේ කවර්ස් ටික ගලවන්න මේකක් තියෙනවා ටූල් එකක් තියෙනවා මේ ටූල් එකක් තියෙනවා ඊට පස්සේ මේකේ පේපර් වර්ක්ස් ටික මම මේ ටික අදින්න නැතුව ඔයාලා දැකලා ඇති තියෙන මේක මේ අර ඇප් එකේම ඩවුන්ලෝඩ් DJI Fly app එක ඩවුන්ලෝඩ් කරන්න QR එකක් මම කියනවා ඊපස්සේ මේක තියෙන අර ස්ටිකර් සෙට් එක මතකයි කොස්මෝ කරත් හම්බුණා හරි ඔය සෙට් එක තමයි තියෙන්නේ මම ඒක අදින්න නැතුව එහෙම පැත්තකින් තියාගන්න අය මොනවද තියෙන්නේ බලමු බොයිස් මෙතන තියෙනවා C2 lightning cable එක iPhone වලට කනෙක්ට් කරන්න වෙන්නේ මේකේ මොකුත් නැහැ මේකේ තියෙනවා C2C cable එක මේකේ බැටරි පැක් මේ තුන තියෙන්නේ අඩෝ මෙහම හිතුවට වැඩිය 125ක විතර පොඩි ඒ කියන්නේ මම හිතපු ගානින් මෙන්න තියෙනවා ඉතුරු බැටරි දෙක මං හිතන්නේ එක බැටරියක් තියෙන්නේ ඩ්‍රෝන් එකේ බැටරි තියෙනවා දෙක තියෙන ෆුල් චාර්ජ් නෑ අනේ එක තියෙන්නේ එක තියෙන්නේ මේක චාර්ජ් කරන්න වෙනවා ඉතින් මේක තමයි ඩ්‍රෝන් එක වල ක්ලෝස් අප් ලුක් එකක් දෙන්න මේක තමයි ඩ්‍රෝන් එක ඉතින් අපි මේක තමයි අන්බොක්සින් එක හරිද මට මේක යවන්න ගා විසිල්ල නැහැ දැන් චාර්ජ් කරගන්න ඕනි ඉතින් මේක ෆ්ලයි කරන වීඩියෝක් වෙනම ගමු හරිද අපි සුපිරි ලොකේෂන් එකක ගිහලා සුපිරි ෂොට් එකක් ගමු මේ විසිල්ලන්නේ නැහැ මේ ෆ්ලයි කරන සිරාවටම කියන්නේ මේකේ සෙන්සර්ස් දෙකක් තියෙනවා අර මේ මොකක් හරි අර මොකද්ද මම හරියටම දන්නේ නැහැ අර මේ වදින්න නැතුව යන්න තියෙන සෙන්සර්ස් මම දැන් 360ම කවර් වෙනවා උඩ එකක් තියෙනවා යට එකක් තියෙනවා මේ ඇන්ටනා එක තියෙනවා මේ ඇන්ටනා එක නැතුව පොඩි දුරක් යවන්න ඕන මීටර් 100ක් වගේ මේ ඇන්ටනා එක තියෙන හින්දා කිලෝමීටර් 10ක් වගේ අපිට යවන්න ඕන කිලෝමීටර් 10ක් ඉතින් යවන්නේ නැහැ නේ ඩ්‍රෝන් එක
මේකේ මෙන්න මේකේ ඇතුළේ තමා ඉතුරු බැටරිය තියෙන්නේ. මේ ගලවන්නේ කොහොමද දන්නේ නැහැ නේ. අන්බොක්සින් එක මේක ඔයාලත් එක්ක බෙදාගත්ත එක තමයි. එහෙනම් සෙට් කරමු. අලුත් වීඩියෝෙන් සෙට් කරමු. බයි බයි.